V6 ෆැමිලි එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මගේ චූටි පුතාගේ කිරියම්මා දාණය අපි මාස 3න් දෙන්නේ. ඉතින් ඒ කිරියම්මා දාණය දළදා මාලිගාව ළඟ තියෙන නාථ දේවාලෙට නාථ දේවාලේ පත්තිනි මෑණියන්ට තමයි අපි කිරි ආහාර පූජා කළේ. ඉතින් ඒ නාථ දේවාලෙන් අපිට කියනවා කිරියම්මා දාණය දෙන්න දවස් 3කට කලින් ඉඳන් අපි මේ විදිහට උදේ හවස ගේ පිරිසිදු කරලා දුම් අල්ලලා ඒ වගේම ගේ හැමතැනටම කහදියර ඉහින්න ඕන. ඉතින් මම ඒ විදිහටම දවස් 3ක් එක දිගට උදේ හවස මේ දේවල් කළා. ඒ වගේම තමයි අපි කිසිම මස් මාළු කිසිම දෙයක් කන්නේ නැතිව ඉන්න ඕන දවස් 3කට කලින් ඉඳන්. ඉතින් එහෙම පේ වෙලා අපි කිරි ආහාර පූජා කරන දවසේ උදේ 5 වෙනකොට එතෙන්ට යන්න ඕන. 5 මාට තමයි පූජාව පටන් ගන්නෙ. අපි එතනට යනකොටත් එයාලා හරි ලස්සනට ඒ දේවල් හැමදේම පිළිවෙලට ලෑස්ති කරලා තිබුණා. එදා දවසේ කොහොම හරි කිරියම්මා දාන බාර වුණ අය 10 දෙනෙක් විතර ඇවිත් හිටියා. ඒ හැම දිනාටම මේ විදිහට එක කිරි මුට්ටිය ගානේ තියන්න ලෑස්ති කරලා තිබුණා. කිරි මුට්ටි ටික අර එක පේලියට තියලා තියෙද්දි ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් තමන්ගේ කිරි මුට්ටිය ගිනි කූර ගහලා පත්තු කරලා උතුරව ගන්න තමයි තියෙන්නේ. මෙයාලා මෙතන දර දාලා ඔක්කොම ලෑස්ති කරලානේ තියෙන්නේ. ඉතින් අපිට ගේන්න කියලා තිබුණා කපුරු. ඉතින් අපි කපුරු ටිකක් වැඩිපුර ගෙනහිල්ලා ලිප අර නිවෙන්නේ නැති වෙන්න පත්තු කරගන්න ඕන. ඉතින් ඇත්තටම මම මගේ අනිත් පොඩි 3 දෙනාගේ කිරියම්මා දාන අපේ ගෙදර තමයි දුන්නේ. හැබැයි මේ පාර අපි බාර වුණා මෙතනට කිරියම්මා දානේ දෙනවා කියලා බබා ලැබුණාට පස්සේ. ඉතින් අර කලින් මෙහෙම කරලා නැති නිසා ඉතින් දැනන් හිටියේ නෑ මේ දේවල් කොහොමද වෙන්නේ කොහොම වෙයිද කියලා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි අපි ගෙදර කිරියම්මා දානේ දෙනවා වගේම හරිම පිළිවෙලට ඒ දේවල් හැමදේම හරිම විදිහට එතන සිද්ධ වෙනවා. ඉතින් බලන්නකෝ අර එක දිගට කිරි මුට්ටි ටික තියලා ඒ ටික එකටම කිරි ටික ඉතිරෙනකොට ඇත්තටම හරිම ලස්සනයි එතන. ඉතින් ඔයාලා මෙතෙන්ට කිරියම්මා දාන දෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා බබා ලැබුණ ගමන්ම එතෙන්ට ගිහිල්ලා දිනයක් වෙන් කරගන්න ඕන. මොකද අපි බබා ලැබිලා මාස 3ෙන් කිරියම්මා දාන දෙන්නේ. ඉතින් අපි මේ මාස 3ක් ගියාට පස්සේ එතනින් දිනයක් ගන්න ගියොත් ඇත්තටම අපිට හම්බෙන්නේ ගොඩාක් කල් ගිහිල්ලා දින. ඉතින් ඒ නිසා අපි බබා ලැබුණ ගමන්ම ගිහිල්ලා එතනින් දිනයක් ගන්නකොට අපිට මාස 3 ඉවර වෙනවත් එක්කම ළඟ දිනයක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා මෙතනට බාර දෙන්න හිතාන ඉන්නවා නම් බබා ලැබුණ ගමන්ම එතෙන්ට යන්න. මොකද එතකොට ඔයාලට ඉක්මනින්ම ඔයාලගේ අර බබාට මාස 3 ඉවර වෙනවත් එක්කම මේ කිරි ආහාර පූජා කරන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් ඔන්න පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේත් කිරි මුට්ටිය ඉතිරුණා. ඉතින් මෙයාලා අපිට කාසි 7ක් ගේන්න කියලා තිබුණා. ඉතින් කිරි මුට්ටිය ඉතිරෙනවත් එක්කම අපි එකින් එක මුට්ටියට කාසි ටික දාන්න ඕන. ඉතින් මම ওই විදිහට හිමීට එකින් එක ඉතින් කාසි ටික දැම්මා. ඉතින් ඒ දේවල් ටික ඉවරුණාට පස්සේ එයාලා අපිට පළතුරු වට්ටි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අපි එතනින් මේ විදිහට පළතුරු වට්ටියක් අරගෙන දේවාලය ඇතුළට යන්න ඕන.
දේවාලය ඇතුළට ගිහිල්ලා අපි මෙතන පත්තිනි මෑණියන් දිහා බලාගෙන අපේ හිතාගෙන හිටපු ඒ බාරේ නිදහස් කරන්න ඕන. ඉතින් එතන කොහොම හරි පැයක් විතර එයාලා යාතිකා කරනවා, ඒ වැඩ කටයුතු වෙනවා. ඉතින් එතන ඇතුළේ නම් ගොඩාක් වීඩියෝ කරගන්න හම්බුනේ නෑ මට. ඉතින් මේ දේවල් ඉවර වෙනකොට කොහොම හරි උදේ 7ට විතර ඇති. ඉතින් එතනින් අපි එනකොට අපිට භාජන 4ක් අරගෙන එන්න කියනවා. ඉතින් එයාලගේ භාජන වලට දාලා අතිරස, මොන් කැවුම්, කිරි කෑලි, කෙසෙල්, කිරිබත් ඒ දේවල් දෙනවා. ඉතින් අපි අපේ භාජන වලට එයාලා දෙන මේ දේවල් දාගන්න ඕන. ඉතින් පේනවනේ ඇත්තටම ගොඩාක් අපි අර ගෙදර හදනවා වගේම ලොකු ප්‍රමාණයක් දෙනවා එයාලා කිරිබත්, කෑවුම්, ඒ හැමදේම. ඉතින් මේ දෙන දේවල් අපි අපේ භාජන වලට දාගන්න එතන එහා පැත්තේ තියෙනවා පොඩි බැම්මක් වගේ හදලා. ඉතින් එතනින් මේ පේනවනේ පෝලෙමට කට්ටිය ඉන්නවා. ඉතින් එයාලගේ ටික වෙන වෙනම දෙනවා. ඇත්තට ඒ දෙවලුත් හරීම පිරිසිදුව ඒ විදිහට තමයි එයාලා කරන්නේ. මං අහපු විදිහට පිරිමි අයම තමයි මේ හැමදේම කරන්න කිව්වා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ සව් එක. එයාලා අපි පූජාව ඉවරුණාට පස්සේ එකත් අපිට දෙනවා. ඉතින් ওই හැමදේම ඉවර වෙලා අපි දැන් ගෙදරට යන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම හිතට ලොකු නිදහසක් දැනෙනවා. බාරේ නිදහස් කළාට පස්සේ මෙයා නම් ඉතින් දැන් හොඳටම නිදි. ඇත්තටම ලොකු කරදරයක් නම් කළේ නෑ. ඉතින් ඔන්න ගෙදර ඇවිල්ලා තියෙන ලොකුම වැඩේ තමයි මේක. අහල පහල අයට, නෑදෑයන්ට ඉතින් මේ දේවල් හැමදේම අපි පුළුවන් විදිහට බෙදලා දුන්නා. ඉතින් පේනවනේ මෙයා නම් හොඳටම දොයි ඔන්න. ඉතින් ওই විදිහට තමයි අපේම බාගේ කිරියම්මා දාණය අපි දුන්නේ. ඉතින් මොනවා හරි දෙයක් ඔයාලට මේ ගැන දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් මේ වගේම වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.